අපට මුහුණ දීමට සිදුවෙන ඕනම කාරණයක් එම කාරණාව ගැන අපේ තිබෙන ආකල්පය තරම් වැදගත් වෙන්නේ නැහැ. මොකද අපේ අසාර්ථකභාවය හෝ සාර්ථකභාවය තීරණය වෙන්නේ එම අදාළ කාරණාව සම්බන්ධව අපේ තියෙන ආකල්ප මගින්. මේක මම කියන කාරණාවක් නෙමෙයි. නෝමන් වින්ස්ටන් පීල් කියන පුද්ගලයා විසින් කරපු විශේෂ ප්‍රකාශයක්. මොකද ළමාවියේදී අපි ඇති කරගන්නා ආකල්ප ජීවිත කාලය පුරාම පවතිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අප වර්ධනය වන වයස් සීමාවේදී මේ සුබවාදී ආකල්ප ඇති කර ගැනීම සාර්ථක ජීවිතයක් හිමි කර ගැනීමට පහසුවක් යතුරක් විදියටත් හඳුන්වන්න පුළුවන්. අපේ මේ තියෙන සහජ චිත්ත ස්වභාවය සහ ළමාවිය අප ලබන අත්දැකීම් එකතු වීමෙන් අපේ ආකල්ප නිර්මාණය වෙනවා. මෙතන ඉන්නවනම් කුඩා කාලයේ ඉඳලම සුබවාදී අත්දැකීම් එක්ක සුබවාදී ආකල්පම දැකලා අහලා විඳින්න ලැබුණු පුද්ගලයන් ඒ කියන්නේ ඔබ සැබවින්ම වාසනාවන්තයි. හැබැයි ඕකෙම අනිත් පැත්ත තියෙන්න පුළුවන්. බහුතරයක් ඉන්න පුළුවන් කුඩා කාලේ තාම කටුක අත්දැකීම් එක්ක ඒ මතකයන් අපේ සිතුවිලි තුල ගබඩා කරගෙන අපේ වර්තමාන ජීවිතය වෙනකොටත් ඒ අශුභවාදී ආකල්ප තුලින්ම අපේ ජීවිතේ හැඩගස්වගෙන පවත්වාගෙන යන පුද්ගලයන්. එහෙම අය අවාසනාවන්තයි කියලා මං කියන්නේ නැහැ. මොකද වාසනාවකට කාරණාව තමයි ඒ ඕනෑම ආකල්පයක් අපේ උත්සාහය, වීරිය, ආයාසය මත වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපි කොහොමද සුභවාදී ආකල්පයක් ගොඩනගා ගන්නෙ? මේක පියවර කීපයකින්ම අපිට කතා කරන්න පුළුවන්. නමුත් ප්‍රධානම පියවරයන් තුනක් අපි අද කතා කරමු. පළවෙනි පියවර තමයි සුභවාදී ආකල්පයක් ගොඩනගෙන මූල ධර්මයන් පිළිබඳව අපිට පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕන. මොකද මම හැමතිස්සෙම මතක් කරන කාරණයක් තමයි ඕනිම දෙයකට දැක්ම පදනම් වෙනවා. එතකොට සුභවාදී වුණ පමණින්ම ඒක හොඳ ආකල්පයක්ද කියන එක නැවත අපිට සිතා බලන්න වෙනවා. මොකද පුද්ගලානුබද්ධව ඕනම ආකල්පයක් ඕන කෙනෙක්ට සුභවාදී විදිහට හරව ගන්න පුළුවන්. නමුත් අපි අනිවාර්යයෙන්ම දැක්ම නිවැරදිද කියන එක ඒකෙදි බලන්න ඕනේ. විශේෂයෙන්ම ඒ කාරණාවට යන්න ප්‍රථම සුභවාදී ආකල්පයක් කොහොමද අපි ගොඩනගා ගන්න කියන මූලධර්ම අපි කියන්නේ බේසික්ස් ටිකවත් මොනවද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි මේකට ආසාවක් තියෙන්නත් ඕනේ. සුභවාදී වෙන්න ආසාවක් තියෙන්න ඕනේ. උදාහරණයක් දැන් ගොඩක් වෙලාවට මේ YouTube එකේ අපිට ඕන තරම් වීඩියෝස් තියෙනවනේ පේන්න. හැබැයි කීයෙන් කී දෙනාටද බලන්න මේ වගේ වීඩියෝ එකක් අහන්න නිකන් ආසාවක් හරි ඇති වෙන්නේ. මොකද ගොඩක් මේ පිළිබඳව උනන්දු වෙන කෙනෙක් විතරයි මේ වගේ වීඩියෝ එකක් දාලා තියෙන channel එකට ගිහලා හරි බලන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේ අපිට මේ සුභවාදී වෙන්න අනිවාර්යෙන්ම ආසාවක් තියෙන්න ඕන. ආසාවක් තිබුණේ නැත්තම් මේ ස්වභාව ධර්මයෙන් වෙන්න පුළුවන්, මේ විශ්වයෙන් වෙන්න පුළුවන්, තමන් විශ්වාස කරන ඕනෙම දෙයකින්. ඒ අදාළ කරන දොරටු අපිට විවෘත කරන්නේ නැහැ. ඒ අවස්ථාවන් අපිට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අර මූලධර්ම පිළිබඳ අවබෝධය ලබා ගන්නවා වගේම මේක ගැන ආශාවක්, සුභවාදීත්වය ගැන ආශාවක් යම්කිසි කෙනෙක්ට තියෙන්නත් ඕන. තුන්වෙනි කාරණාව තමයි ඒ මූල ධර්මයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය අභ්‍යාසය, විනය කැපවීම අනිවාර්යයෙන්ම දියුණු කරගන්න ඕනේ. ඕනම කෙනෙක්ට විදිය කියලා දෙන්න පුළුවන්. දැනුමට අවශ්‍ය කරන මූලික කරුණු ටික දක්වන්න පුළුවන්. මේ දැන් මම කරනවා වගේ. හැබැයි ඒ දේට අවශ්‍ය කරන එහෙම නැත්නම් මේවා වර්ධනය කරගන්න අපේ ජීවිතේට එකතු කරගන්න ඕන කරන අභ්‍යාස, විනය කැපවීම කියන මෙන්න මේ තුන නිතරම දියුණු කර ගැනීමක්, නිතරම පවත්වා ගැනීමක් අප සතුව තියෙන්න ඕන. මේ කියන ප්‍රධාන පියවරයන් තුන අපි අනුගමනය කරනවා නම් මේ ලක්ෂණ තුන අපේ ජීවිත තුළ ගොඩනගා ගන්නවා නම් අපිට මේ සුභවාදී ආකල්පයක් ගොඩනගා ගැනීමේ ඊළඟ පියවරයන් වලට ඉතාම ලේසියෙන් යන්න පුළුවන්. වැඩිහිටියන් විදිහට ගත්තම අපේ ආකල්පවලට අපිම තමයි වග කියන්න ඕනේ. අපිට තවත් අපේ ආකල්ප නිර්මාණය කරන්න දායක වෙන පරිසරය, අධ්‍යාපනය, අත්දැකීම් වගේ දේවල් තියෙනවා. මම ඒක කලින් වීඩියෝ එකක සඳහන් කරලා තියෙනවා.
අනිවාර්යෙන්ම ආකල්පයක් වෙනස් වෙන්න ඔය කියන ත්‍රිත්වය පරිසරය අධ්‍යාපනය අත්දැකීම් කියන තුනම බලපානවා. නමුත් ඒකෙන් ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඇත්තටම ළමා කාලයේදී. හැබැයි වැඩිහිටියෙක් වෙනකොට අපි ගන්න තීන්දුව තීරණවල අපි හිතන පතන විදිය ගැන අපි අපේ ඇස්වලට කන්වලට මේ හැමදේටම පෙන්නවන අසවන දේවල් ගැන අපිට වගකීමක් තියෙනවා. අපිට ඒක ගැන අපිට තෝරා ගැනීමේ වගකීමක් තියෙනවා. එතකොට අපේ හැසිරීම් ක්‍රියාවන් සම්බන්ධ වගකීම අප විසින්ම දැරිය යුතුයි. සමහර පුද්ගලයන් බැලුවම හැමෝටම තම දෙනාටම දොස් පවරනවා. තමාගේ වැරදිවලට දොස් පවරා ගන්නව වෙනුවට හැමතිස්සෙම එළියට තමයි අවධානය දෙන්නේ. හැබැයි අපි කරන්න ඕන මොකක්ද? හැම උදේකම අපිට පුළුවන් නම් අපේ ආකල්ප විමසීමකට ලක් තියන්න. විශේෂයෙන්ම අපිට මේ සුභවාදීත්වයේ කෙරෙහි තියෙන ආශාව වැඩි දියුණු කරගන්න ඒක පහසුවක් වෙනවා. අශුභවාදී ආකල්ප හිමි පුද්ගලයෙක් නිතරම වගේ මුළු ලෝකයටම දොස් පවරනවා. තම දෙමාපියන් ඊ අතර ඉන්න පුළුවන්, ගුරුවරුන් ඉන්න පුළුවන්, සහකරුවන් ඉන්න පුළුවන්, ප්‍රධානීන් එහෙම නැත්නම් තවත් එතනින් එහාට ගියාම මේ ග්‍රහචාරය වෙන්න පුළුවන්, දෛවය, වාසනාව, ආර්ථිකය මේ වගේ එහෙම නැත්නම් රජය මේ වගේ සියලු දෙනාටම දොස් පැවරීමක් සමහර පුද්ගලයන් කරනවා. ඔවුන් කියන විදිහට තමාගේ අසාර්ථකභාවයට වග කියන්න ඕන මේ එළියේ කියපු සාධක. ඒ වගේම තමයි මේ සුභවාදී ආකල්පයක් ගොඩනගන්න ඔබ කළ යුතු දේ තමයි අතීතය අමතක කිරීම. අතීතයේ ගත්ත පාඩම් අමතක කිරීම නෙමෙයි මම මේ කතා කරන්නේ. අතීතය අමතක කිරීම. සියලුම දේ අමතක කරලා නැවතත් ප්‍රධාන මාර්ගයට අවතීර්ණය වෙලා මේ සාර්ථකත්වය කරා ගමන් කිරීමට පටන් ගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. මොකද අපි අතීතයේ වෙච්ච ලෙසන් එක විතරක් පාඩම විතරක් මතක තියාගන්න එකෙන් අපි නැවත ඒ වගේ වැරදි අඩුපාඩු නොවන තැනට අපේ ජීවිතය හදාගන්නවා. හැබැයි අපි මුළු සංසිද්ධියම මතක තියාගෙන ඒක තුලම ජීවත් වෙවි ඉන්නවා නම් අපිට නැවත අලුත් මාර්ගයකට අවතීර්ණය වීම හෝ නතර වෙච්ච තැනින් පටන් ගැනීමක් කරන්න අපහසුයි. ඒකට ඔබේ සිහිනත් එකතු කරගෙන ඉදිරියට ගමන් කළ යුතුයි. මේ සාර්ථකත්වය කරා ගමන් කිරීමේදී විශේෂයෙන් ඔබගේ ජීවිතයේ මේ පැවැත්ම තුළදී ඔබ හදාගත්ත ජීවිතයක් ඇතුලේ ඔබට සිහින තියෙන්න පුළුවන්. අරමුණු තියෙන්න පුළුවන්. මේ සියල්ල එකතු කරගෙන ඉදිරියට ගමන් කළ යුතුයි. ඒ වගේම තමයි මේ යෑම තුලම සත්‍ය, අවංකකම, යහපත් දේ වගේ සුභවාදී දේ ගැන සිතීමෙන්ම පමණයි ඔබේ සිතේ මං අර කියපු සුභවාදීත්වය ආරෝපණය වෙන්නේ. අද මේ අපි කතා කරේ සුභවාදී ආකල්පයක් ගොඩනගා ගන්නේ කොහොමද කියන එකේ මූලික හැඳින්වීම. අපි ඉස්සරහදී තව තවත් මේක පියවරෙන් පියවර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට. හැමෝටම තෙරුවන් සරණයි.